හායි ඔයාලට කොහොමද? ඉතින් අද මම ආවේ තෙමු එකේ ඕඩර් එකක් අන්බොක්සින් කරන්න. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි රුපියල් 15000කට අසන්න ඕඩර් එකක් දැම්මේ. මේ මගේ පස්වෙනි ඕඩර් එක. ඉතින් මම හිතුවා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපි බලමු රුපියල් 15000කට මම ගත්ත මේ අයිටම් එයාලට වටිනවද කියලා බලමු. මට ඕඩර් එක ඇවිල්ලා තිබ්බේ මෙන්න මේ වගේ පාසල් තුනකට. පළවෙනි පැක් එක, දෙවෙනි පැක් එක, තුන්වෙනි පැක් එක. අපි මුලින්ම මෙන්න මේ පාසල් එක ඕපන් කරලා බලමු. මෙතන සමහර අයිටම් නම් මට මතකයි ඕඩර් කරපු ඒවා, සමහර ඒවා මතකත් නැහැ. ගණනුත් චුට්ටක් අමතකයි. මං ඔයාලට ලීසි වෙන්න කියලා ප්‍රයිස් එක මේ පැත්තකින් ෆොටෝ එකක් එක දාන්න. මුලින්ම හම්බුණා මෙන්න මේක. මේක සුටි ලයිට් එකක්. අන්න හරි. මම මේක ඔයාලට දාලා පෙන්නන්නම්. මේ පවර් බෑග් එකට අපි මේක ගහලා බලමු. එහෙම ලොකු එළියක් මේකෙන් නැහැ. මේක අර නයිට් එකට යූස් කරන්න පොඩි ලයිට් එකක් කෙනෙක් තමයි තිබ්බේ. මේකත් මම හිතන්නේ රුපියල් 200 ගාණක් වගේ. මම ඉතින් පින්ක් එකෙන් තමයි ඉතින් ඕඩර් එක දැම්මේ. මේක ඇවිල්ලා එයා රිමූව් කරන ටූල් එකක්. අනේ පින්ක් කලර් එකකින් ඇවිල්ලා තින්නේ. මම යූස් කරලා බලලා ඔයාලට කියන්න හොඳයිද කියලා මේක. මේකත් රුපියල් 750ක් 650ක් විතර වුණා. ඒකත් ලස්සන ඇති කියලා හිතනවා. මේක මම සයිස් 40 තමයි දාලා තින්නේ. මං 39 බැලුවේ. 39 තිබුණ නැහැ. ඉතින් මම සයිස් 40 දැම්මා. කමක් නැහැ. ඉතින් චුට්ටක් ලොකු වුණාට කියලා. මේකත් බලන්නකෝ දාලා ලස්සනයිද කියලා. මේකත් උනා 1000 ගාණක්. මං ඔයාලට ප්‍රයිසස් දැම්මට සමහර විට මේවා මේ දැන් වෙනකොට ප්‍රයිස් එක චුට්ටක් එහෙම වෙන්න පුළුවන්. මොකද මම දාන කාලේ සමහර අයිටම් වලට ඔෆර්ස් තිබ්බා. දැන් වෙනකොට ටිකක් ගණන් වැඩි. ළඟ අයිටම් එක බලමු. අනේ මම මේ වගේ බ්‍රෂස් දෙකක් දැම්ම. මම හිතන්නේ එකක් නෙවෙයි දෙකම උනේ රුපියල් 200 ගාණක් වගේ. දැන් නම් කොහොමද දන්නේ? මං ගාව ෆේස් පැක් එක යූස් කරද්දී තිබුණේ චුටි කෝටක් වගේ එකක්. ඒකෙන් හරිය පහසුයි. ඒකට දැන් දෙකක් තියෙනවානේ. මම එකක් තියාගන්න පැක් එකට. මේක තියාගන්නවා. බ්‍රෂස් වගේ යූස් කරන්න එකක් ෆේස් පැක් වගේ දාන්න. මේ ඕඩර් එක මං හිතන්නේ දවස් මට 12ක කාලයක් ඇතුළත ආවා. මන්දක වීඩියෝස් වල ගොඩක් මාසයක් විතර පරක්කු වෙනවා වගේ දේවල් දාලා තිබ්බ. හැබැයි මගේ ඕඩර් එක නම් ආවා. මේ අයිටම් එක ඇවිල්ලා ඔයාලා දැනට මම දන්නේ නැති මම මොකක්ද කියලා. මේක ඇවිල්ලා චුටි මිරර් එකක්. මෙන්න මෙහෙම බිත්ති අලවන්නේ තමයි මේක තියෙන්නේ. මම එකෙන් 12ක්ම දැම්මා. ඒක හරියම චුටි. මේ පැත්තේ ස්ටිකර් එකක් තියෙනවා. මේ පැත්තේ සුදු පාට පොඩි කොලයක් තියෙන එක ගලවන්න තියෙන්නේ. මම හරි පෙන්න. එකත් මං හිතන්නේ වුණා 650ක් විතර. මම ඉතින් හිතුවා රූම් එකට ප්ලස් එකට තියන්න. ඒක හරියම දැන් චුටි. කමක් නැහැ ඉතින්. පැක් එකේ නම් අයිටම් ඔක්කොම ඉවරයි. අපි වෙන එකක් ඕපන් කරලා බලමු.
දැන් බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. අනේක හරිම ලස්සනයි. මේක ඇවිල්ලා හෙයා බෑන්ඩ් එකක්. රූටින් කරද්දී අපිට මෙන්න මේ වගේ කෑලි හිර නිසා අපි අර පාවිච්චි කරන එහෙම එකක් නේ. හරිම කියුට්. හරිම ලස්සන පාටක්. අයින් මම දාලා පෙන්නන්න. මේක දැම්ම තියෙන මෙහෙම. එතකොට අපිට හරිම ලේසි අපි රූටින් එක කරද්දී හෙයා එන්නේ නැහැ ෆේස් එකට. මේක ඇවිල්ලා මේ ටී-ෂර්ට් එකක්. වව්. මම මේකේ ඕඩර් කරේ ලාර්ජ් සයිස් එක. මෙහෙම තමයි ටී-ෂර්ට් එක තියෙන්නේ. පිටිපස්සේ මෙන්න මේ වගේ ලොකු print එකක් තියෙනවා. සහ මෙන්න මේ වගේ ඒකෙම සුටි print එකක් තමයි තියෙන්නේ. මේකේ මැටීරියල් එකත් හරිම කම්ෆර්ටබල්. මොකද මීට් සිල්ක් මැටීරියල් එකක් වගේ තමයි තියෙන්නේ. මේ ටී-ෂර්ට් එකත් හරිම ලස්සනයි. ඉස්සරහට වීඩියෝස් වල මම මේක ඇඳලා පෙන්නන්නම්. මේක උනේ රුපියල් 3000 ගාණක් වගේ. 3200ක් වගේ උනේ. මම ඔයාලට ප්‍රයිසස් දාන්නම්කෝ. මේ වගේ. ඊළඟට මෙන්න මේ දෙක. මේකේ මඩ එකක් තියෙනවා. මම තව එකක් දැම්මා. ඊළඟට මේ අයිටම් එක ඇවිල්ලා අර මේ බිත්තියේ මෙන්න මෙහෙම ලස්සනට මේ මට මේකට කියන නම මතක නැහැ. හරිද? මේකට කියන්නේ අර සාමාන්‍යයෙන් අපි මොකක්ද මේ පොඩි කොක්කක් කියලා හිතන්නකෝ. මේක හැබැයි මම හිතුවේ යාළගේ මොකක් හරි ඩබල් ටේප් එකක් හරි ඇති මේක මෙන්න මෙහෙම අලවන්න. එතකොට මම මේවා මම හිතන්නේ පීසස් තිබ්බ 12ක්. මම මේක ඕඩර් කරේ රූම් එකේ ලස්සනට ඩෙකොරේට් කරනකොට මේ වගේ තියලා අපිට ලස්සනට ඩෙකොරේට් කරගන්න පුළුවන්. ලස්සනට මේ අර මල් වලින් තියෙන වැල් අන්න ඒකට මට වටිනවා කියලා තමයි මේක ඕඩර් කරේ. දැන් මේක බිත්තියට අලවන්න මට වෙනම ඩබල් ටේප් එකක් පාවිච්චි කරන්න වෙනවා. මේ වගේ වව්. මෙන්න මේ වගේ ලස්සන මෙන්න මේ බෝ එකේ තියෙන හෙයා ක්ලිප් එකක් තමයි මම ඕඩර් කරේ. එකෙන් කලර්ස් තුනක තියෙනවා මේ. බ්ලැක් එකයි, වයිට් එකයි, ආයි මෙන්න මේ කලර් එකයි. ලස්සනට මෙන්න මේ විදිහට හෙයා එකට පිටිපස්සට කොණ්ඩේ කඩලා එහෙම දාන්න. මේ තුනක් මම හිතන්නේ 650ක් විතර. ඊළඟට තියමුකෝ. දැන් ටේබල් එකේ ඉඳලා තියෙනවා. මම ගන්න අයිටම් එක මෙතනින් තියලා දැන් මාව තව චුට්ටි පේන්නේ නැති වෙලා යනවා. මේක ඇවිල්ලා ඔයාලා දන්නවා ඇති. මේකට කියන ගුවාෂා කියලා නේද? මේක මම දැකලා තියෙනවා කට්ටිය මේ ගුවාෂ් එක යූස් කරන හැටි. මේක ඔරිජිනල් එක නෙවෙයි. මේක 450ක් වගේ උනේ. මම දැකලා තියෙනවා කට්ටිය මෙන්න මේ ටූල් එකේ එයාලගේ රූටින් එකට මෙන්න මෙහෙම කරලා ෆේස් එක හදා ගන්නවා. මගේ නම් ඉතින් ෆේස් එක පේනවනේ. හරිම රවුමක් වගේ තියෙන ඉතින්. එහෙම කරලා රූටින් එකට එකතු කරගන්න තියෙන්නේ. ඉතින් මේක අර ඔරිජිනල් එකක් නෙවෙයි නිසා ෆේස් එක කොහොම විදන්නේ කීකට කියන විදිහට. ඉතින් මම මේක උඩ ගාලා බැලුවා. බලමු ඒක යූස් කරලා බලමු. පැක් එකේ අයිටම් ඔක්කොම ඉවරයි. අපි දැන් බලමු අපි අන්තිම පැක් එකේ මොනවද තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ මෙන්න මෙතන. මගේ බඩු ටික ඔක්කොම ඒක උඩින් තියලා තින්නේ. එකයි කරන්න.
වයිට් කලර් එකකින් nail set එකක්. ඔයාලට පේනවද? හැබැයි මේක මේ අතට යූස් කරන එකක් නෙවෙයි. මම කකුලට යූස් කරන්න කියලා ගත්ත nail set එකක්. මොකද මම අතට මගේ එක පාට nails තියෙනවා. ඉතින් මම කකුලට එහෙම අරගෙන නැහැ. ඉතින් මම හිතුවා චකෝඩ එකක් දාලා බලන්න ඕනි කියලා. ඉතින් වයිට් කලර් එකෙන් මම ගත්තේ. මේක තුර එක 300 ගණක් විතර. නේ. මේක වල රින් එකක්. මේ රින් එක හරිම ලස්සනයි අනේ. හරිම ලස්සන රෝස පාටක් තියෙන්නේ. මේ තියෙන්නේ. මම මේක නම් ඕඩර් කරේ ඉස්සරහට අපි අකි කෙනෙක්ගේ වෙඩින් එකක් එනවා කොහොමද? ඉතින් මගේ පින්ක් කලර් සාරි එකට මැච් වෙන්න. මේක උනා 450ක්. දැන් චුටු උනන් මේ 450ක්. මේක ඇවිල්ලා පින්ක් කලර් nail set එකක්. ඉතින් සාරි එකට මැච් වෙන මම පින්ක් කලර් nails නැති නිසා ඒකකුත් ඕඩර් කරා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේකටම එනවා. මේකට විතරක් නෙවෙයි අර කලින් එකටත් ඇවිල්ලා තිබ්බා. මේ පැත්තේ තියෙනවා. මේකටත් ඒ වගේම ඇවිල්ලා තියෙනවා. nail sticker එකක්. යාලා මම හිතන්නේ nail එකක් ගත්තම කාටත් free දෙනවා. nail එක උඩ buff කරගන්නයි. ඊට පස්සේ sticker එක අලවලා nail එක අලවන්නයි. අනේ ඒක හරිම ලස්සනයි. මම ඔයාලට ටිකක් කලර් දෙන්නම්. මලනේ ring එකට මෙන්න මේ nails color එක match වෙනවා. හැබැයි ඉතින් මේව සුට්ටක් මේ හරිම uncomfortable. මොකද මෙච්චර මේ ටිකක් දිගට nails දාලා මට හිම පුරුදු නැති නිසා මේක ඉතින් ගාන්න nail ටික short කරගන්න ඕනේ. මේකත් nail set එකක්. මෙන්න මේ පාට තමයි තියෙන්නේ මම කියනවා. අනේ පාටත් හරිම ලස්සනයි. මම මේකේ මේ ඕඩර් එක නම් දැම්මේ මට නෙවෙයි අපේ නංගිට. අපේ ලොකු නංගිට. මේ බලන්න. ඉතින් මම පෙන්නන්න. මෙන්න මේ විදිහට තමයි මේකේ කලර් එක තියෙන්නේ. අනේ මේක නම් හරිම කම්ෆර්ටබල්. අර ගොඩාක් මේ කියන්නේ දිගට නැහැනේ. එතකොට හරිම පහසුයි අපේ nail එක තියෙන ප්‍රමාණය වගේ තමයි තියෙන්නේ. අපේ නංගි කැමති නැහැ ගොඩාක් දිගට nail එක තියෙනවට. යාට මට තරඟක යූස් කරන්න බැරි නිසා ඉතින් මේක හොඳයි. යාට උනට මේකට මමත් කැමති. හැබැයි ඉතින් මේක ඇවිල්ලා තියෙන මෙන්න මේ වගේ මේක ඇවිල්ලා මොකක්ද බොක්ස් එකක් තියෙනවා. මේක මේ මට මයික් එකක් නෑනේ. මම ඒක නිසා මයික් එකක් ඕඩර් කරා. පිකප් බලමු. මෙන්න මේ විදිහට තමයි පැකේජින් එක තිබුණේ. මම කලින් මයික් එකක් යූස් කරලා නැති නිසා මේක යූස් කරන්න හැටි නම් දන්නේ නැහැ. මේ මල්ලියෙන් තමයි මේක යූස් කරන්න හැටි පටන් ගන්න වෙන්නේ. ඉස්සරහට මම මල්ලිගෙන් කොහොමද මේක යූස් කරන්න කියලා අහලා ඔයාලගේ වීඩියෝස් වලට අරගෙන එන්නම්. මේක ඇවිල්ලා මෙන්න මේ මේකත් තුනා රුපියල් 200ක්ද කොහෙද? මේක මේ අර සාමාන්‍ය චුට්ටක් ඇසට කළු වෙන. එතකොට චුට්ටක් ෆවුන්ඩේෂන් ඇප්ලයි කරලා මෙහෙම ඩබ් කරන්න. මම ඉතින් ඒක ඕඩර් කරේ. අර කලින් මේකක් තිබුණේ නැහැ. මම ඒතර කරේ මේ අර ෆවුන්ඩේෂන් චුට්ටක් ගාලා මෙහෙම අතින් මෙහෙම චුට්ටක් කරා. මට හිතුණා මේකක් තිබ්බොත් ඒක හොඳට ඇබ්සෝබ් වෙයි කියලා. අතින් කරනට වඩා
නේල් බ්ලූ එකක් මේක ඇත්තටම කිව්වොත් මේ ගානම චුඩුනාට මේක ඇවිල්ලා 480ක් විතර වුණා. කලින් මංගාව තව බොට්ටල ගත්තේ මේකේ. හරියම චුට්ටයි තම තියෙන්නේ. මේකෙන් නේල්ස් ටික අපි අලව ගත්තොත් මේක සති දෙකක විතර කාලයක් තියාගන්න පුළුවන්. මොකද මේක අර ටිකක් මේ හොඳට ඇලවිලා තියෙනවා මේකෙන්. අපි අර නේල්ස් ස්ටිකර් එකෙන් තියෙනවට වඩා කාලයක් මෙන්න මේ බ්ලූ එකෙන් තියෙනවා. මම දැකලා තියෙන ගොඩක් කට්ටිය මෙන්න මේක රෙකමන්ඩ් කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මමත් මේක යූස් කරනවා. සාර බ්ලූ එකක්. මේ පැකේජ් මේ ඇවිල්ලා අන්තිම අයිටම් එක. අපි බලමු මගේ අන්තිම අයිටම් එක මොකක්ද කියලා බලමු. මම වීඩියෝස් කරන්න ඇත්තන ෆෝන් එක තියන්නේ බොටල් එක තියලා ඊට මෙහා පැත්තෙන් ෆෝන් එක තියලා තමයි ඉතින් මට නම් මේ වගේ ෆෝන් එක තියාගෙන ස්ටෑන්ඩ් එකක් මෙහෙම ටේබල් එකේ මේකත් හරි වුණාට මේක යූස් කරන හැටි මල්ලිගෙන් තමයි අහන්න වෙන්නේ මේ කලින් යූස් කරලා නැති නිසා මම මේක යූස් කරන හැටි දන්නේ නැහැ. පොඩි මෙන්න මේ වගේ අයිටම් ටිකක් තියෙනවා. එතකොට මට මෙන්න මේකේ මෙන්න මෙහෙම ටේබල් එකකට තියලා ඔයාලත් එක්ක වීඩියෝ කරන්න පුළුවන්. එතකොට මට ඒක හරි පහසුයි කියලා හිතනවා ඉස්සරහට වීඩියෝස් කරද්දි. මේක නම් උනම් මම හිතන්නේ 1200ක් විතර. හැබැයි 1200ට මේක හොඳයිද නැද්ද කියන්න මල්ලිගෙන් අහනකම් මම නම් දන්නේ. මේක මේ මෙන්න මෙහෙම තියන්නේ. දැන් මේක බය නැහැ. හරි. මෙන්න මේක මෙහෙම තියෙන මෙතනින් මම හිතන්නේ ඇඩ්ජස්ට් කරගන්න තියෙනවා. ඒක හරියට මේව කරන්න දන්නේ නැහැ. මෙන්න මේ අයිටම් එකත් එක්ක මේ තව අයිටම් එකක් කියලා තියෙන මෙන්න මේක. මේක මොකක්ද? මම ඔයාලට වීඩියෝ කරන්න මගේ ෆෝන් එකේ තියෙන ටෝච් එකේ. දැන් මට පුළුවන් මෙන්න මේකට මේකත් තියලම ඔයාලත් එක්ක වීඩියෝස් කරන්න. මේ අයිටම් එකේ මේ ලයිට් එක ටිකක් ඩිම් වෙනවා වගේ මම හිතන්නේ charge නැති නිසා වෙන්න ඇති. ඉතින් මම රුපියල් 15000කට ඕඩර් කරේ මෙන්න මේ අයිටම් ටික. මම හිතන්නේ අයිටම් තියෙනවා 20ක් විතර. ඒ ගානට සාධාරණ ඒවාත් තියෙනවා සාධාරණ නැති ඕඩර් කරපු අයිටම් තියෙනවා. කොහොම හරි ඉතින් මම ඕඩර් කරපු අයිටම් ටික මෙන්න මේ ටික. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. බලන් හිටිය ඔයාලා හැමෝටම thank you. අදට ගිහිල්ලා එන්නම්. bye.